පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ බුලත් කොළ යත්තේ අංක 14න් තරඟ වදින මොහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හඳුන්වන්නේ නොසැලෙන මහමෙරණම්. ඒකට හේතුවක් තියෙනවා. මෙතුමා කවදත් තමා නියෝජනය කරපු නායකයාට අවනතව අවංකව වැඩ කරා. ඒ අනුව මෙවර ඔහුට ලබා දීලා තියෙනවා රත්මලාන ආසනයේ සංවිධායකකම. ඊට අමතරව මොහු කලින් නියෝජනය කරේ කැස්බෑව. ඒ නිසා මෙවර මොහුට පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වෙන්න විශාල අවස්ථාවක් තියෙනවා. හොඳයි. මේ අපි කතා කරන්නේ චන්දන කච්චියාචුතුමා ගැන. එතුමනි ඔබ 1988 ප්‍රථම වතාවට පළාත් සභාව නියෝජනය කරනවා. ඒ ඉතා භීෂණ සම්මුඛ. ඒක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? සුවිශේෂී මැතිවරණයක් තමයි 88 පැවැත්විච්ච පළාත් සභා මැතිවරණය. ඒක 1988 එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය භීෂණය, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය නව භීෂණය, මේ දෙකම මේ රටේ උපරිමයෙන් ක්‍රියාත්මක වෙච්ච වෙලාව. මේ දෙගොල්ලන්ගේම තොක්කු ජනතාවගේ පැත්තට ඉලක්කලා පිච්ච වෙලාව. ඒ වෙලාවේ අපි ගෝබර විජය කුමාරතුංග මැතිතුමා අතුරු සාරක සංඝාතනය වුණා. පස්වැනි පළාත් සභාවේ මන්ත්‍රී විසාර සංඝාතනය වුණා ලංකාපුරාමයට වුණා. ඒ වගේ තත්ත්වයක් තුළ අපි මේ රටේ ජාතික සමගිය පිළිබඳව මතවාදයක් ඉස්සරහට අරගෙන ගියා. මේ අද නිකුමාලා තියෙන ඒකේ දෙවෙනි අදියර. අද ජනාධිපතිතුමා ජනවාරි කර්පුටිය මෙලිපිල්ල ප්‍රභාකරන් ඉවත් කරලා දෙම ජනතාවේ නැවත වතාවක් සාමය හස්තය එක් කරලා තිබෙනවා. අද අපි දික් කරපු සාමය හස්තයක් අද ජනාධිපතිතුමා දික් කරන සාමය හස්තයක් ඉතාම අර්ථාන්විතයි. මේ තුළ මම දකිනවා අපේ රටේ සංවර්ධනයේ විධිමත් අධියර දැනුයි ආරම්භ වෙන්නේ කියලා. මොකද කිසි කාලයක තිබුණේ නැහැ නිදහසක් අද අපේ රටේ තියෙනවා. අවුරුද්දක් තිබුණේ යුද්ධ අපේ රටේ නෑ. දැන් නැවත වතාවක් යුද්ධයක් නැතුව හිතන්න පුළුවන් කාලයක් නිර්මාණය වෙලා තියෙනවා. ඊට කලින් අපි කුමන ආකාරයක සංවාද සලස්පක් කරනවන කුමන ආකාරයක වැඩපිළිවෙලක් නිර්මාණය කරාන ඒකේ එක කොටසක් අපි වෙන් කරනවා යුද්ධය සඳහා. නැත්නම් යුද්ධයේ අතුරු සම්භාවය සඳහා. පළවෙනි වතාවට ඉතිහාසයේ අවුරුද්දකට පස්සේ හිතන්න පුළුවන් කවදාද තියෙනවා යුද්ධයක් නැති රටක අනාගතය පිළිබඳව. ඒ නිසා මම විශ්වාස කරනවා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය අවුරුදු 30කට පස්සේ යුද්ධයක් නැති පාර්ලිමේන්තු මැතිවරණ යුද්ධයක් නැති රටක පැවැත්වෙන පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය. ඒ වගේම අනාගතය පිළිබඳව සංවර්ධනාත්මකව විතරක් හිතන්න පුළුවන් මැතිවරණයක් තියෙනවා. ඊට අමතරව ඔබ පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරයෙක් විදියට තිබුණා. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කාලේ. ඒ කාලේදී ඔබතුමා නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් පවා දරුවා. ඒ නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දරන වකවානුව තුළ ඔබ විශාල සේවාවන් රැසක් ඉෂ්ට කරා මහ ජනතාවට. ඒ ගැන ඔබතුමා යම් කිසි පැහැදිලි කිරීමක් කළා. නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ නාරන් ලැබුණේ තාම කිටි කාලයයි. මාස 4ක කිටි කාලයක ඇතුළත අපි දරන නියෝජ්‍ය අමාත්‍යතුර එක්සත් ජාතික පක්ෂයට අපේ පිරිසක් යාමත් එක්ක නිමා වෙලා ගියා. අපි හැබැයි ජයග්‍රහණ රැසක් ලැබුවා. අපි මේ රටේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වන්නේ දිස්ත්‍රික්කයේ නව රටාවක්. කොළඹ දිස්ත්‍රික්කයේ පිළිබඳව නාගරික සංවර්ධන විෂය හරහා නව සැලසුමක් නගරයෙන් නගරයට සැලසුම් ගම්මානයට නගර සංවර්ධනය ගෙන යාම ඊළඟට කෘෂි කර්මාන්තය ආරක්ෂා කිරීම අපේ වාපි කර්මාන්තය වේව කර්මාන්තය ආරක්ෂා කිරීම මේ වගේ සියලු සැලසුම් සහගත අනාගතයක් දිහා අපි බැලුවා. එහෙම නැත්නම් කෘත්‍රිම අනාගතයක පැත්තක් විතරක් දිහා බලන්නේ නැති කොන්ක්‍රීට් අනාගතයක් විතරක් දිහා බලන්නේ නැති සියල්ල සමබර වෙච්ච දහකොළ වලට පවා ආරක්ෂාවක් ලැබෙන සතාසිල් වලට පවා ආරක්ෂාවක් ලැබෙන ඒකම තාක්ෂණ ලෝකයට දුර විවෘත කරලා දෙන එහෙම සැලසුමක් අපි හැදුවා. අද මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඒ කෙටි කාල සීමාව තුළ අපි පරිගැසපු සැලැස්මේ ගුණාත්මක ඉදිරි පියවරක්. හොඳයි. ඒ වගේම මට මතකයි ඔබ 88 89 භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණින් මරා දමන ලද වාමාංශික නායකයන් ඒ වගේම සාමාන්‍ය සිවිල් ජනතාව මෙවැනි සියලු දෙනාගේම ඡායාරූප එකතු කරමින් විස්තර සවිස්තරව ජනතාවට ඒ ගැන ප්‍රදර්ශනය කරමින් විශාල සේවාවක් ඔබ කරගෙන ගියා. ඒ සේවාව හිටියට නතර වුණා. දැන් නැවතත් ඒ සේවාවේ යම්කිසි පණ ගැන්වීමක් තියෙනවද? ඒක ඉදිරියට ගෙන යාතු මතවාදයක් තමයි ආරම්භ කරේ. මොකද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පිළිවීමෙන් පසුව විප්ලවවාදී දේශපාලන පක්ෂයක හෝ මාක්ස්වාදී සමාජවාදී ව්‍යාපාරයක තිබෙන මූලික ලක්ෂණය වන
සංවිචාරාත්මක තත්වයකට ආවේ නැහැ. අපි අතින් මෙන්න මේ වැරදි සිද්ධ වුණා. ඉතිහාසයේ මේ අධීරවලදී මේ වැරදි විශේෂයෙන් මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ගත තීන්දුව. පාසල් වල විද්‍යාත්මක තීන්දුව ඝාතනය කිරීම, කලාකරුවන් ඝාතනය කිරීම මේ දක්වා තාම කුඩා කාරණාවට මේ තාම කුඩා කාරණාවට පවා ජනතා විමුක්ති පෙරමුණ ඒවකවානේ දඬුවමුනේ මරණය. මෙන්න මේවා පිළිබඳව එහෙම මේ ම්ලේච්ඡත්වය පිළිබඳව මාක්ස්වාදී ව්‍යාපාරයක් නම් ලෙනින්වාදී ව්‍යාපාරයක් නම් තමන්ගේ ඉතිහාසය පිළිබඳ ස්වයං විචාරාත්මක අගයීමක් කරලා අපිට මේ වැරදි වෙලා තියෙනවා ජනතාවට කියන්න වෙනවා. මේ වැරදි වෙලා තියෙනවා ඊට පස්සේ වෙන්නේ නැහැ කියලා. අපි ජනතා විමුක්ති පෙරමුණ ජාතකවාදී ප්‍රහාර විශ්ේෂයෙන් පසු ඉතිහාසයේ කිසිම මාක්ස්වාදී රටපක්ෂයක් ලෝක කිසිම රටක කළා තියෙනවට වඩා පටහැනි ආකාරයෙන් තමන්ගේ අතින් කිසිම වරදක් නොවිච්ච විදිහට තමයි අලුත් දේශපාලනය ආරම්භ වෙන්නේ. හරි භයානකයි. ඉතිහාසයේ තමන්ගේ අතින් කිසිම වරදක් වුණේ නැහැ කියන මට්ටමේ පටන් ගන්නවා කියන්නේ ඒ ඉතිහාසයේ කරපු දේවල් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ඒක නිසා ඒ සඳහා ප්‍රහාරයක් කෙල්ල ගන්නලා ජනතා විමුක්ති පෙරමුණ එක්ක කියනවා තමන්ගේ අතින් මේ වැරදි වුණා. මේ වැරදි නැවත අනාගතේ වෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි කළා ඒවා නිවැරදි අනාගතේත් කරනවා කියලා. මේ මතවාදයන් දෙකකින් එකට ජනතා විමුක්ති පෙරමුණ යවන්න ඕන. ඒ නිසා මම ජනතා විමුක්ති ඉතිහාසය මතක් කර දීමක් හැටියට ඒගොල්ලන්ගේ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී මානවිකවාදී තුළ සිදු වී තිබෙන ම්ලේච්ඡත්වය පෙන්වීම කිරීමක් හැටියට මගේ යුගයේ යුතුයකමක් හැටියට මම මේ කාර්යභාරය ඉෂ්ට කරා. ඒ වගේම දැන් මෙවර ඔබ නියෝජනය කරන ආසන දෙකම ගත්තාම අනිකුත් മന്ത്രിවරු අනිකුත් අපේක්ෂකයන්ට නොමැති අවස්ථාවක් ඔබට මෙවර පාර්ලිමේන්තුව යන්න උදා වෙලා තියෙනවා. මොකද කැස්බෑ ආසනය ගත්තත් ඔබට විශාල ජනකායක් ඉන්නවා. ඒ වගේම රත්මලාන ආසන. ඒ වගේම ඊට අවට ආසන වලින්. ඒ කියන්නේ ඔබගේ මොකද්ද තියෙන තක්ෂේරෝ මිගාව පාර්ලිමේන්තුවට ඔබ ඉදිරිපත් වෙන්නේ? ඒක මම හිතන්නේ දිවිහිමේ ශ්‍රී ලංකා දශපක්ෂය ආරක්ෂා කිරීමේ මහා කාර්යභාරයට මට ලැබිච්ච කෘතවේදී වීමක්. නැත්තම් සාමාන්‍ය කෙනෙකුට ලැබෙන අවස්ථාවක් තමයි ඒක. ඒ වෙන්නේ මේ පක්ෂය මම මගේ දිවිහිමේ දැකලා තියෙනවා. අර කතාවට කියන ධර්මයේ හැසිරෙනවා ධර්මයේ විසින් ආරක්ෂා කරනු ලැබේ කියලා. ඒ වගේ මේකත් මම දකින්නේ පක්ෂය ආරක්ෂා කරනවා පක්ෂය විසින් ආරක්ෂා කරනු ලැබීම. අද මේ ශ්‍රී ලංකා දශපක්ෂය වෙනුවෙන් මේ ලැයිස්තුවේ වැඩිම කැපකිරීම සම්භාරය කරපු කෙනා හැටියට ගෞරවනීය මතවාදයක් කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ ග්‍රහයේ රටේ ජනතාවගේ මම පිළිබඳව තියෙනවා. ඒක නිමැති වෙන විශාල වාසියක්. හොඳයි. හොඳයි මැතිතුමනි. ඔබගේ වටිනා කාලය මේ මොහොතේ ජනතාව වෙනුවෙන් කැපකිරීම ගැන අපි ඔබට අවංකව ස්තුතිවන්ත වෙනවා. අයගොන්.